mata aku ini gila. Amma පැටියා මගේ අරනනේ. සීසන් එක ආවට මේ කලාවේ අලි සුසන්ත අයියලා ගෙවල් වල නවත්තන් ඉන්න ගෙවල් ඉස්සරහා වැඩ වෙලා තියෙන කලාවේ වතුර බිරිලා හින්දා අලි ටික ඔක්කොම ආවට ගම් වල තමයි ඉන්නේ. අලි මිනිස් ගැටුමක් ඉතින් නැත්තේම නැහැ. ඉතින් කලාවේ වතුර අඩු කරා නම් මේ වෙද්දී මේ කාලේ ඉතින් අලි බහිනවා. දැන් මේ දවස්වල ගත්තාම කලාව ආවට තියෙන වැව් වල සහ පුංචි කැලෑවල ඇත්තු කීපයක්ම ඉන්නවා රැඳිලා. වැඩේ තියෙන්නේ සමහර පැතිවල මේ ඇත්තුන්ට සෑහෙන්න වෙඩි තියලා තියෙනවා. අපි පහුගිය දවස්වල ඇසල දෙක බලන්න ගියා. ඇසල දෙකේ සම්පූර්ණ ඇඟේ පුරාම තියෙන වෙඩි. ඒක නිකන් බුලට් ප්‍රූෆ් අලියෙක් වගේ. වතුර අඩු කරලා ආයෙත් අලි ටික කලාවට ගියේ නැත්තම් මේ ඉතුරු වෙලා ඉන්න අලි ටිකත් නැති වෙනවා. අපට දැන් අවුරුදු කීපයකට කලින් බර්ණ නැති වුණා. බර්ණත් ඉතින් මේ පැතිවල ඇවිද තමයි හිටියේ. අලි ටික යාන්තම් පුංචි කැලෑවල පුංචි තැන්වල කෑම හොයාගෙන ඇවිද යනවා. හවස් වෙද්දී ගෝයන් කනවා. ඉතින් ෆොටෝ ගන්නත් කට්ටිය එනවා ආසයි බලන්න අලි. අර අලි වැලිල්ලයි බලි වැලිල්ලයි ඇති වෙන්නේ නැහැ කියනවනේ. කොච්චර බැලුවත් සුසන්ත අයලාගේ කුඹුරු රැයට කනවා නේ සුසන්ත අය. හවසට එනවා අලි බලන්න. ඕක තමයි තත්ත්වය. ගම්මාන කිහිපයකින් වට වෙච්ච පුංචි කැලෑ රොදක හිටපු අලි ටික නිදාගෙන නැකිටලා 12 වගේ වෙද්දි මේ පුංචි වැබට බැහැලා කෑම ටිකක් හොයන උත්සාහයක තමයි දරන්නේ. මේ අලින්ට කෑම ටිකක් හොයාගන්නවා කියන එක මේ වෙද්දි මාරම අමාරු කටයුත්තක් වෙලා. මොකද මෙයාලගේ නිජබිම මෙයාලට නැති වෙලා මෙයාලා ඉන්නේ දැන් මෙයාලට අයිති ප්‍රදේශ ගම්මාන කරගත්ත පුංචි කැලෑ රොදවල් වල තියෙන වැව්වල. ඉතින් මෙයාලා මේ කන කෑම නම් නෙමෙයි මේ හොය කන්නේ. මෙයාලා මේවා කන්නේ නැතිකමට. අලි කන හැටි ඔයාලත් අපිත් හොඳටම දැකලා තියෙනවා කොයි වගේ කෑමද කන්නේ කියලා. ඒ කෑම ටික හොයද්දිත් ඈතින් වැටුණු අලි වෙඩිල්ලට මෙයාලා බය වෙලා කැලේට දුවන්න ගත්තේ කකා හිටපු කෑම ටිකක් දාලා. ඉතින් මේ වෙද්දි මෙතන අලි 50 60ක රංචුවක් හිටියත් භාගයක්ම කලින් වටා පිටාවේ ඉන්න මිනිස්සු හින්දා ඇතුළට ගියා. රංචුව ඉතින් චූටි පැටව ගොඩක් හිටපු හින්දා අලි අම්මලා කරේ මේ පැටව ආරක්ෂා කරගන්න ඕන හින්දාම වැව පිටිපස්සේ තිබ්බ වැව් ඉස්මත්තට ආවා. හැබැයි මේක වැව් ඉස්මත්තක් කිව්වට මේ වෙද්දි ලොකු හේනක්. මේ හේන වෙලා තියෙන්නේ වැවේ රක්ෂිතය. ඉතින් මේ වෙද්දි මේ අලින්ට පොඩ්ඩක් හරි කෑම හොයාගන්න ඉතුරුලා තියෙන පුංචි කෑල්ල තමයි මේ හේන. ඉතින් අලි 80ක් විතර මේ චූටි කැලෑ කෑල්ලේ කෑම හොයාගන්නේ කොහොමද කියන එකයි අපට තියෙන ලොකුම ගැටලුව. එතනින් එහාට මෙයාලා හවස 6 වෙද්දි වටේ තියෙන ගෙවල් වලට තමයි යන්නේ. මේ දවස්වල හැම තැනම කුඹුරු කරලා තියෙන. ඉතින් මේ පැත්තෙත් හැම තැනම මේ වෙද්දි බණ්ඩි ගොයම හොඳට හැදිලා. ඉතින් ගොවි මහතුරු උත්සාහ කරන්නේ කොහොම හරි මේ අලින්ගෙන් තමන්ගේ කුඹුරු රැකගන්නේ කොහොමද කියන උත්සාහය. අපි හිතන්නේ කලාවව අපට විතරක් අයිති දෙයක් කියලා නැහැ. මේ සෝබාදාමේ හැම කෙනාටම මේ භූමිය අයිති. මිනිසුන්ට වගේම සත්තුන්ටත් මේ භූමිය අයිති. සත්තුන්ට වගේම මිනිසුන්ටත් මේ භූමිය අයිති. එහා පැත්තෙන් තමයි රේල් පාර යන්නේ. අලි ටික මෙතන ඉන්නේ. කෝච්චි සද්ද යනවනේ. ඔතනින් රේල් පාරට එහා පැත්ත පැන්න ගමන් කලාව අලිමංකඩෙන් කලාවවට යන්න තියෙන්නේ. ඉතින් කලාවේ වතුරේ ඉඳ අපි නිතරම කියනවා වගේ මෙතන මේවා වෙලා ඉන්නවා. මෙතනින් පැන්න ගමන් සුජියලාගේ හේන් වලටනේ. ඊට පස්සේ සුජියලාගේ කුඹුරුත් එක්ක තමයි දවස් ගාණක් කොට වෙලා ආයේ මේ පැත්තට පයින්නනේ. ඊට පස්සේ මෙතනින් පැන්න ගමන් රංජාපුර පැත්තට. රංජාපුර ආයෙත් මේව ඕක තමයි ඉතින් ටුවර් එක. කරවිල හේනක් නැද්ද යන ගම? අලි ටික හේන අයින් ඉන්නේ. ඡායාරූප ශිල්පිය ගොඩක් ඉන්නවා. අලි ලෝලි බයික් වලට අලි ගහපු කට්ටිය ඉන්නවා. තේරෙම ඉන්නවා. අලි ගහුවත් ආය අලි බලන්න එනවනේ. අලි සෙට් එකෙන් මෙතන ඉන්නේ. සුසන්ත අයියා ඉන්නවා, සුජී ඉන්නවා. අලි නම් අලි. මෙන්න අලි. මේ මුන් ගෙවල හදන්නේ මොකද කියනවා. මම ඇති කරනවා කෑ ගහන්න බා. ඇති කරනවා. ඇති කරන අලි වල ඉන්නේ. මේ උඩ මේ ගෙවල් තියෙන එහා පැත්තේ මේ ට්‍රාන්ස්ෆෝමර් වලට එහා පැත්තේ තියෙන තනි ගෙවල්.
අලි රංචුව මේ පැත්තට ගහලා ඉන්නේ. ඈ? නේ එතනද යන්නේ? පන්නද්දියා දන්නවනේ. මේ වෙද්දි වෙලාව 3ට වගේ ඇති. ගම මැදටම අලි රංචුව බැහැලා ඉන්නේ. ගමේ පිටිසත් අලි බලන්න පාර අයිනට ඇවිල්ලා. පාර අයිනේ ඉඳන් අලි බලන සීන් එකක් තමයි මේ වෙද්දි තියෙන්නේ. ඊ හැමදාම එනවද? ඔය කියන්නේ කිසියදිලා ඉන්නේ වතෙක් ඉවරයි අපිත් ඉවරයි. කන ඔක්කොමනේ. වේලා අපේ වේගල ඉතිරිලා ආවා. කරකගයි හොඳ කරකගින්. කෑවා. ගහපෙර පෙන්නෝ එහෙම. වරක ගහ බීම. ඔව්. විදුලි පහුවදාව පීඩෙන්න තිබ්බ පොල් ගහපෙර. බලන්න වර පැත්ත ගිහින් ගෙවල් දිගටම කාලා. ගමේ කට්ටියත් ඇවිල්ලා අලි බලනවා. අලි ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් අලි ගාවට ඇවිල්ලා. ප්‍රශ්නයක් තමයි. හුවක දුරක් තරම්වත් නැති මේ පුංචි කැලේ මේ අලින්ට කන්න මේ වෙද්දි කෑම නැහැ. ඉතින් මෙයාලා කරන්නේ හවස් වෙනකන් තමන්ගේ කාලය ගත කරගන්න මේ කැලේ තියෙන පුංචි පුංචි පැලෑටි වර්ග නැත්තම් ඉලුක් මාන වගේ දේවල් පැටවුන්ට කවමින් එහෙ මෙහෙ කර කර සෙල්ලම් කර කර කාලය ගත කරන්නේ. හවස් වෙද්දී ගමකට පැනලා හොඳ කෙහෙල් කැනක් දෙකක් ගහක් එක්කම කඩාගෙන පොල් ගහක හොඳ රසවත් ගොබයක රස බලන අදිෂ්ඨානයි. මේ තියෙන්නේ තවත් අලිමිනිස් ගැටුමක හොඳ ප්‍රතිඵලයක්. හැබැයි ඇතින්නගේ වාසනාවට ඇතින්නගේ කට බේරිලා. අපි හිතන හැටියට හක්ක පටස් කාපු ඇතින්නක් වෙන්න ඕනේ. කටේ කෑල්ලක් කැඩිලා. මේ අලි රංචුව ඉන්නේ පාරේ ඉඳලා මීටර් 20ක්වත් නැති දුරකින්. පාරේ ඉඳලා තමයි මේ අපි රූගත කිරීම ඔක්කොම කරේ. අලි රංචුවට ආපු පිරිමි සත්තු දෙන්නෙක්ගේ ශක්තිය පෙන්න ගන්න අවස්ථාවක් තමයි මෙහි. කොහොමත් පිරිමි සත්තු රංචුවත් එක්ක වැඩි දෙනෙකුට ඉන්න අවස්ථාවක් නැහැ. බලය තියෙන කෙනා විතරයි රංචුවේ ගැවසෙන්න අවස්ථාව උදා කරගන්නේ. හැබැයි දෙන්න ලොකු අලියකට යන පාටකුත් නැහැ. දෙන්නටම ඕනේ මේ රංචුවේ රැඳිලා ඉන්න. අපට අවුරුදු කිහිපයකට කලින් කලාවැවේ හම්බෙච්ච මේ ඇතින්න. මේ ඇතින්නගේ හැමේ රෝගයක් වගේ තමයි පේන්නේ. පුංචි පුංචි ඉන්නෝ අපට මෙයාගේ හොඬ වැලේ දැක ගන්න පුළුවන්. කැලේ ඇතුලේ හැංගිලා හිටපු තවත් එක එක අලි ඇවිල්ලා මේ රංචුවටම එකතු වුණේ ඔක්කොම එකට ගම මැද්දෙන් ගිහිල්ලා කොහේ හරි කැම ටිකක් හොයාගන්න අදිෂ්ඨානෙ. මෙයාලා ටිකෙන් ටික ප්‍රධාන පාර ළඟටම ලං වුණා. දැන් මෙතන පාරයින්ට ඇවිල්ලා ඉන්නවා අලි 80ක් විතර. කලින් චුට්ටා හිටියේ ටික වැඩි වුණා. අයියා 80ක් විතර ඉන්නේ. දැන් මේ ටික ඕම වෙලා පාර පයින්නවා කියලා තමයි කියන්නේ. පණීද කියන නම් අපි දන්නේ නැහැ. ගමේ ඉන්න කට්ටිය තමයි කියන්නේ පාර පයින් දෙනවා කියලා. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි ඇතා තාම නැහැ. කොහොම හරි ගමේ කෙනෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට මේ වෙද්දී වනජීවී නිලධාරීනුත් ඇවිල්ලා ඉන්නේ මේ අලි ටික එලවන්න. දැන් තමයි හොඳම සිද්ධිය වෙන්න යන අවස්ථාව. වනජීවී නිලධාරීන් තියෙන රාජකාරිය තමයි වන සත්තු ආරක්ෂා කරන එක. හැබැයි මෙයාලා මාර වෙහෙසක් දරලා තමයි අලි මිනිස් ගැටුම අවම කරගන්න හදන්නේ. වෙලාවක් කලාවක් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව තමයි මේ මිනිස්සු වෙහෙසලා මේ අලි මිනිස් ගැටුම අවම කරන්න උත්සාහ කරන්නේ. උණහපුළු පැටියටත් තමන්ගේ දරුවා සම්පතක් කියනවනේ. අන්න ඒ වගේ තමයි අලින්ටත්. වනජීවිකේ මහත්තුරු අලි වෙඩි ගහලා අලි එලවන්න යද්දී පුංචි අලි පැටියෙක් දුවගෙන ගිහිල්ලා වලකට වැටලා පොඩි අකරතැබ්බියක් වුණා. ඊට පස්සේ බලන්නකො මේ ඇතින්න කොච්චර වෙහෙසක් ගන්නවද කියලා තමන්ගේ මග හැරිච්ච පැටියව ආයෙත් අරගෙන යන්න. මට හුරු වෙදින්න. අම්මා පැටිය මගේ අරනනේ. ඉතින් වෙනදා කිව්වා වගේ අපට අදත් කියන්න තියෙන්නේ මේ අලින්ගේ නිජබිම් අපි ආරක්ෂා කරගමු. මේ අලි අපි රැකගන්න කොහොම හරි උත්සාහ කරලා මේ අලින්ගේ නිජබිම් ටික අපි ඒගොල්ලන්ට අරන් දෙන එකයි කරන්න ඕන එකම දේ. හොඳටම කරා.